බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත් යවුන් මේ තරුණේ පැවිද්ද ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ තරුණයාට පැවිද්ද දුන්නා. එයා පැවිදි වෙනකොට පැවිදි වෙන්න ටික කාලයකට කලින් බැඳපු එක්කෙනෙක්. එයාට හිටියා අත්හැරලා ආපු යවුන් බිරියා. විවාහපත් වෙච්ච මේ තරුණයා මේ තරුණ භික්ෂුව වෙහෙර ඉඳිද්දී ඇය දූතයන්ගේ අතේ පණිවිඩ එවනවා. ඔයා කොහොමද මාව අත්හැරලා මෙච්චර කාලයක් කොහොම ඉන්නේ හිත හදා? එනවා පණිවිඩ. ඇත්තට මේ කාලේ මට ආදරේ කියලා කිව්වට ඔයාට මං ගැන ආදරයක් තිබිලා නෑනේ අප්පා. එනවා පණිවිඩ. මාව ඩිංගිත්තකටව මතක් වෙන්නේ නැද්ද? පණිවිඩ එනවා. එද්දිද්දී මේ භික්ෂුවගේ හිත කැළඹී ගියා. බුදුරජාණන් වහන්සේගේ ළඟට එල්ලගත්ත මූණකින් ගිහින් කියනවා ස්වාමීනි මං සිවුරු අරිනවා. ඇයි භික්ෂුව ඔබ සිවුරු අරින්නේ? අනේ ස්වාමීනි මගේ ගිහි කාලේ භාර්යාව එයා පව්. එයා මට පණිවිඩ පනත් එවනවා ස්වාමීනි. එයාට පාළු විලු මා නැතිව කියලා. මටත් ස්වාමීනි මේක අමාරුයි නිකන් එයාව අත්හැරලා හිතේ කලස් කරගන්න. මං ගිහින් එයත් එක්ක ওই පන්සිල් ටික රැකගෙන පින් රැස් කරගෙන ජීවිතය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔය ස්ත්‍රියව කලින් ජීවිතයකත් ඔබ විතින් විපත හෙළුවා. ඔබ ඒ ජීවිතේ නම් මට බේරන්න බැරුව ගියා. මට ඉතින් මේ ජීවිතේත් ඔබ මා කියන දේ අහන්න නැත්තම් බේර ගන්න බැරි වෙයි. ඇහුවා ඒ භික්ෂුව ස්වාමීනි ඇය කලින් ජීවිතේ මාව විපත හෙළුවේ කොහොමද? භික්ෂුව අතීතේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කළා. ඒ රජුරුවන්ගේ පුරෝහිතයා ලෙස සසරේ පෙරම් පුරන් එන මහා බෝධිසත්වයෝ උපත ලබා හිටියා. ඒ කාලේ බරණැස සමීපෙන් ගලාගෙන යන ලස්සන නදියක් තිබ්බා. ඒ නදියේ ඔබ එක මාළුවෙක්. ඔබට හිටියා ඔබේ මුළු හිතම වසඟ කරගත්ත මාළු ලඳක්. ඔබ ඒ මාළු ලඳත් එක්ක හරි ප්‍රීතියෙන් අර ලස්සන නදියේ ඒට මේට පීනමින් ඉදිද්දි දීවරයෝ එළපු දැලකට ඔබ අහු වුණා. ඇය අහු නොවී පැන ගියා. ඒ දීවරයෝ මේ මාළුවාව ගොඩට අරගෙන අහුවෙච්ච අනිත් මාළු විකුණලා මේ මාළුවාව විතරක් ඒකුම් පැත්තක තියාගෙන ඉන්නවා. ඒ මාළුවා තාම ගැහෙනවා වැල්ලේ තියාගෙන ඉන්නවා. අපි මේකාව මේ මෙතනම පුච්චගෙන අපි මෙතනම කමු. අපේ බඩ පොරව ගන්න මේකා හොඳයි. ඔය වෙලාවෙම අර පුරෝහිත බ්‍රාහ්මණතුමා භික්ෂුව ඔතනින් ආවා. භික්ෂුව එකලේ පුරෝහිත බ්‍රාහ්මණතුමාට මාළුව වගේ සත්තු අදහස් කරන දේවල් පවා තමන්ට දැනෙන ස්වභාවය එයාට තිබ්බා. ඒ මාළුවෙක් යම් හඬක් නගනකොට උගේ හඬින් ඌ කියන්නේ මොකද්ද කියලා ඒ පුරෝහිතතුමාට තේරෙනවා. ඒ පුරෝහිතතුමාට මේ මාළුවගේ විලාපයක් ඇහුණා. මොකද්ද ඒ විලාපේ? අර මාළුවා මිනිස්සු ගිනිගොඩ ගහලා ඒ ගින්න තව ටිකක් ලොකුවට නැගෙනකන් බලාගෙන ඉන්න එක දිහා මේ මාළුවට පේනවා. ඌ වැල්ලේ ගැහි ගැහි ඌ මෙහෙම මුමුණනවලු. මේ මිනිස්සු මාව දැන් අමු අමුවේ පුච්චකන කණ්ඩයි ලැහැත්තිය. මට ඒකේ දුකක් නැතෝ. මේ මිනිස්සු දැන් මගේ ඇඟ හරහාට තියුණු උලක් අනීවි. මට ඒ ගැනද දුකක් නැතෝ. මාව දැවෙන ගින්නේ පුච්චා මරාවි. මට ඒ ගැන දුකක්ද නැතෝ. අනේ මාගේ මාළු ලඳත් එක්ක ප්‍රීති වෙන්න තිබිච්ච අවස්ථාව මට නැතුව ගියා. මා නැති වෙලාවේ වෙන මාළුවෙක් එක්ක හාද වේවි කියලායි මට දුක.
මේ මාළුවා මෙහෙම විලාප තියනකොට අර බෝසත් තාපසින් මේ බෝසත් බ්‍රාහ්මණතුමාට පුරෝහිතතුමාට කම්පාවක් ඇති වුණා. අර දීවරයෝ ළඟට මිනිස්සු ළඟට ඇවිල්ලා කිව්වා නුඹලා හැමදාම මාළු අල්ලගෙන මාළු විකුණ කරන කනවා. අපිව මතක් වෙන්නේ නැහැ නේ. එතකොට මේ මිනිස්සු මේ පුරෝහිතතුමා රටේ මේ මිනිස්සු කිව්වා අනේ පුරෝහිතතුමනි ඔබතුමාට නොදෙන මාළුවෙක් ඉන්නවද අපේ ළඟ? මේ හොඳ මාළු ඉන්නවා. ඔබතුමාට ඕන එකක් අරන් යන්න. අර කයිච්චර හොඳ වර්ගයක නෙමෙයි. හැබැයි පුරෝහිතතුමා කිව්වා මට අර මාළුව දෙන්න. එතකොට මේ මිනිස්සු කිව්වා අනේ පුරෝහිතතුමනි ඕකුන්නේ මාස් එච්චර රහ නැහැ. මේ හොඳ වර්ගයේ අය ඉන්නෝනේ නේ අර කව දෙන්න. ඒ පුරෝහිතතුමා මේ මාළුවව ගත්තා. අරගෙන ඒ මාළුවාට ආපහු වතාවක් මාළු ළඳ බලන්න යන්න ඒ පුරෝහිතතුමා වතුරට මෙයාව දැම්මා. එයාව යලි සංසාරෙටම එකතු කළා මිසක් ඒ පුරෝහිතතුමාට හැකියාවක් තිබ්බේ නැහැ. එයාව සසර ගමනේ එතර කරවලා මේ බන්ධනත් එක්ක පටලැවිච්ච ජීවිතෙන් එයාව නිදහස් කරන්න එහෙම හැකියාවක් තිබ්බේ නැහැ. රාගයෙන් පසුපසින් යමින් හිටපු මාළු ළඳ පස්සේම යන්න ආයෙ ඉතින් අවස්ථාව හදලා දුන්නා අකාලේ නොමැරි. බෝධිසත්වයෝ කියනවා මේ බුදුරජාන් වහන්සේ කියනවා භික්ෂුව බෝසත් අවදියේ මාළුවෙක් මේ පුරෝහිතෙක් වෙලා ඉදිද්දී ඒ වතුරේ පීනපු මාළුව ඔබයි. අද ඔබ මගේ ශ්‍රාවකයෙක් ලෙස පැවිදි වෙච්ච කෙනෙක්. ඔබ දන්නවද එකල ඔබ පිස්සු වැටි හිටපු මාළු ළඳ වෙන එකියක් නොවේ. ඔය පණිවිඩ පනත් එවනා ඔබගේම බිරියයි. භික්ෂුව ආයමත් ඈ කියන වචනයට අනුව සංසාරයට බහිනවා නම් බහින්දිතේ. ඒ භික්ෂුවට බුදු කෙනෙක්ගේ වචනයක් නිසා හයියක් ආවා. ඒ භික්ෂුව කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දහම් දේශනසේක්වා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ භික්ෂුව ඒ ජීවිතේම චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වුණා. ඒ නිසා මේ ජීවිතේ පිංගුතුනි ඔය එක එක අත්බවවල අද මනුස්ස ජීවිතේ පටලැවුණා වගේම ප්‍රිය දේවල් වලට අපි පටලැවෙන්නේ නැති අපි දන්නේ නැනේ දැන්. අපිට දැන් මේ ජීවිතේ පටලැවිලි ටික විතරනේ අපිට පේන්නේ. අපි හිතන්නේ මේ ජීවිතේ විතරයි මේවා. බල්ලු බලල්ලු වෙලා උපදිනකොට ඒ ජීවිතේට අදාළ පටලැවිලි. කූඹිය වෙලා උපදිනකොට ඒ ජීවිතේට අදාළ පටලැවිලි. මැස්සෝ වෙලා උපදිනකොට ඒකට අදාළ පටලැවිලි. කොච්චර පටලැවිලි ගොඩක අපි මෙතුවක් පැටලෙන්න ඇද්ද? මේ ජීවිතේ අපිට හිතන්න අවස්ථාවක් තියෙනවා. හිතකින් හිතන්න අවස්ථාවක් තියෙනවා. අර මාළුවගේ ජීවිතේ හිතකින් හිතන්න අවස්ථාවක් නැහැ. මේ ජීවිතේ අපිට අවස්ථාවක් තියෙනවා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මම ප්‍රිය කරන දේවල් ඇලුම් කරන දේවල් ප්‍රිය අය ඇලුම් කරන අය වෙන්ව යනවා. ඒ අය වෙනසී යනවා. වෙන්වීම උරුමයි. කාවත් දන්න හිතට